තියෙනවා. දැයි රතුතරුව එහෙම ගියාද කොහොමද කවදාද කොහොමද සහන කටයුතු? ඇතරම අපි ඒකට සම්බන්ධ වුණා ප්‍රායෝගිකව සම්බන්ධ වුණා අපි බඩුත් අරගෙන ගියා ඒ වගේම තමයි අපි ශ්‍රම කණ්ඩායම් අරගෙන ගියා විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපි 200කට එහා කණ්ඩායමක් අපි මැදිහත් කරලා තියෙනවා අපි විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයට තමයි මැදිහත් වීම කරලා තියෙන්නේ මේ වෙනකොට ලිං හිනවා ඒ වගේම ගෙවල් පිරිසුදු කරනවා වතු පිටි පිරිසුදු කිරීම ඒ වගේම පොඩි පොඩි තාවකාලික හදන්න තියෙන දේවල් පොඩි දේවල් රිපෙයාර් කටයුතු ඒ දේවල් අපි සිද්ධ කරමින් ඉන්නවා ප්‍රායෝගිකව ජනතාවට ලැබිය යුතු සහ ලැබෙන සහන සම්බන්ධයෙන් අත්දැකපු තත්ත්වයන් මොනවද ඔබ රතුතරුව මෙවැනි වැඩසටහනකින් දැද්දී? ඇත්තටම ප්‍රායෝගිකත්වොත් එහෙම ජනතාවට විශේෂයෙන්ම මේ සහන ලැබීමේදී ඇතැම් ජන කොටස් වලට මේ සහන කලට වෙලාවට ලැබුණේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තිබුණා. ඇත්තටම ද්‍රව්‍ය ආධාර ගොඩක් වෙලාවට ජනතාවට ලැබුණා. විශේෂයෙන්ම ඇත්තටම මාධ්‍ය ආයතන හරහා විශාල කාර්යභාරයක් කළා. මේ දෙරණ නාලිකාවෙනුත් විශාල කාර්යභාරයක් කළා. අනිකුත් නාලිකාවලුත් විශාල කාර්යභාරයක් කළා. ඒ වගේම රටේ ස්වේච්ඡා සංවිධාන විශාල කාර්යභාරයක් කළා. ඒ වගේම තමයි හමුදාව පැත්තෙන් ගත්තාම ලොකු කාර්යභාරයක් කළා. මේ ආපදා තත්ත්වය තුල ජනතාවගේ පැත්තෙන් ගත්තාම ලොකු මැදිහත් වීම ප්‍රමාණයක් ඇතරම කළා. එතකොට නමුත් සමහර ජන කොටස් වලට ඒ අදාළ සහන කලට වෙලාවට ලැබුණේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කොහොම නමුත් ආණ්ඩුවේ රජයේ මැදිහත් වීම පැත්තෙන් ගත්තාම ඇත්තටම රජයේ අපොහොසත් වුණා මේ තත්ත්වය කලින් දකින්න. කොටිම ගත්තොත් ආපදා කළමනාකරන ඇමතිවරයා මේ සිද්ධිය වෙනකොට රටේ හිටියෙත් නැහැ. ඒ වගේම තමයි මේ සිද්ධිය වෙලා දවස් ගාණක් යනකම් ඔහු ආවෙත් නැහැ. රටට ආවෙත් නැහැ. එතකොට ආණ්ඩුව මේ සම්බන්ධව කිසිම අදහසක් තිබුණේ නැහැ. එතකොට ආණ්ඩුවේ මැදිහත් වීම යම් මැදිහත් වීම කරන්නේත් නැහැ. නමුත් හැබැයි අර වාහන ලබා ගැනීම සඳහා ඒ වගේම එමෙතුරුන්ගේ മന്ത്രിවරුන්ගේ සුඛ විහරණය සඳහා පාර්ලිමේන්තුවට පරිපූර්ණක ඇස්තමේන්තු දාලා ඒවට තියෙන තකහණිය ඒවට තියෙන හදිසිය ඒ උනන්දුව මේ ආපදාවට ලක් වෙච්ච ජනතාව සම්බන්ධයෙන් අපි ඇත්තටම දැක්කේ නැහැ. මේක තමයි අපි පොදුවේ දැකපු කාරණේ.